දැන් අපි මෙහෙම හිතමු දැන් කර්මය කියන එක අපි හුඟක් වෙලාවට කියන්නේ හැම හුඟක් සෑහෙන දේවල් සිද්ධ වෙන්නේ හැම. ඒ දැන් එතෙන්දී අද මම මෙතෙන්ට එන්න මේ ඉස්සෙල්ලා මම මේ වගේ තැනකට නොඑන්නත් හේතු උනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒක ඇයි හම්බුනේ මට එදා හම්බුනේ නැත්තේ? ඇයි මට දැන් ඒක හම්බුවේ? මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මාත් මේ සියල්ල කර්මය නිසාම සිද්ධ වෙනවා කියලා. තේරෙනවා? තව බීජ නියාම, ධර්ම නියාම, සිතු නියාම කියන කාරණේ තියෙනවා. නමුත් ඒවත් සිද්ධ වෙන්නේ කර්මය නිසාමයි. ඒ කොතන හරි කර්මය කියන දේ බලපානවා. තේරෙනවද? දැන් කෙනෙක් අපි හිමු නුවරඑළිය ජීවත් වෙනවා. ඒ නුවරඑළිය ජීවත් වෙනකොට එයා නුවරඑළිය පරිසරයට එයාට හිත දෙන්නේ නැහැ. එයා ඇවිල්ලා මේ හම්බන්තොට එනවා. ඉතින් හම්බන්තොට ආපු දවසේ ගමන් හම්බන්තොට ඉඩෝරියයි, දූවිල්ලයි, කාෂ්ඨක භාවයයි මේවා නිසා එයා ලෙඩ වෙනවා. ඒතකොට ලෙඩ වුණාම දැන් මහත්යා මොකද්ද කියන්නේ? මේක ශ්‍රිතු නියාමයක් කියලා. හරි. ශ්‍රිතු නියාමයක් තමයි. නමුත් ඒක ශ්‍රිතු නියාමයක් බව ඇත්ත. නමුත් ශ්‍රිතු නියාමයක් බවට ඒකපත් වෙන්න හේතුනේ කර්මයක් නිසා. එයාට නුවරඑළිය ඉඳන් හම්බන්තොට දෙන්නේ හිත සකස්ුනේ එයාගේ අකුසල හේතුවක් නිසා. තේරෙන? එහෙනම් ශ්‍රිතු නියාමයේ තුලත් කර්ම නියාමයේ කියන කාරණේ කොතන හරි බැසගෙන තියෙනවා මහත්යෝ. ඒව හේතුඵලදා. ඒක කර්මයෙන් බැහැරව හුඟක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන කෙනෙක් උස වෙලා ඉපදෙනවා, කෙනෙක් කොට වෙලා ඉපදෙනවා, කෙනෙක් දුප්පත් වෙලා ඉපදෙනවා, කෙනෙක් පොහොසත් වෙලා ඉපදෙනවා, කෙනෙක් සල්ලිකාර උපදිනවා, කෙනෙක් මේ අල්පේශාක්ව ඉපදෙනවා, කෙනෙක් උගත් වෙලා ඉපදෙනවා, කෙනෙක් නූගත් වෙලා ඉපදෙනවා. මේ හැම දෙයකම බුදුරජාණන් වහන්සේ කියන්නේ කර්මයේ හේතුණයි කියලා. දෙන්න. ඒ නිසා මහත්යාට මෙච්චර කාලයක් හිත සකස් නොවුණත් දැන් හිත සකස් වෙන්නේ මහත්යෝ ඒකත් හේතුවක් නිසා. මහත්ය කුසල් පක්ෂ වඩනවා වැඩි වෙනකොට අතීතයේ කුසල් මතුවෙලා එනවා. මොකද සංසාරේ තියෙනවා මහත්ය විපාක නුදුන් අප්‍රමාණ කුසල් අපේ පිටිපස්සේ. ගිය ජීවිතවල. මොකද ගිය ජීවිතවල අපි සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 20000යි 30000යි 40000යි දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන පහු කරන් ඇවිල්ලා තියෙනවා. ඒ පහු කරන් ආපු සම්මා සම්බුද්ධ ශාසන අපි කරාවු ගොඩාක් පිං තියෙනවා. නමුත් අර උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය යටතේ අපි මැරෙන වෙලාවේ සතර අපායකට තමයි වැටලා තියෙන්නේ. ඒ නිසා මේ පිනට විපාක දෙන්න පුළුවන් කමක්. ඒ නිසා මේ ජීවිතේ මහත්යා කුසල් පැත්ත වැඩෙනකොට මහත්යෝ අර කුසල් මතුවලා එනවා කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රයන් මහත්යාට සකස් කරලා දෙනවා අරව මතු කරලා ගන්න. තේරෙනවද? ඉතින් ඒ නිසා ඒවත් හේතුඵල ධර්මයන්මයි. හේතුඵල ධර්මයෙන් තොරව ඒවා දකින්න බැහැ. නමුත් මහත්යා ජීවිතේ අකුසල් නම් කරන්නේ මහත්යාගේ ජීවිතේට අකුසල් පැත්ත මතුවලා. අකුසල් පැත්ත මතුවෙනකොට මහත්යාට අසත්පුරුෂ ආශ්‍රයමයි ලැබෙන්නේ. ඒ අසත්පුරුෂ ආශ්‍රය තුලින් මහත්යා සිල්පද බෙදෙන දිශාවටමයි යන්නේ. හේතුඵල ධර්මයක්. මොකද මහත්යා මේ ජීවිතේ වඩන්නේ අකුසල් නිසා. ඒතකොට මේ ජීවිතේ කුසල් වඩනකොට මහත්යෝ අර කුසල් පක්ෂයේ මතුවීමට අදාළ සංස්කාරයන් රැස් කරලා දෙනවා. ඒක තමයි හේතුව. ඒක තව කොහොමද හම්බුනේ අපි ඒක වර්ධනය කරගන්න? වර්ධනය කරගන්න තව ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ලැබෙන සද්ධර්ම ශ්‍රවණය. ඒක තමයි හේතුව. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරනවා නම් එයා තුලින් ධර්මයමයි එන්නේ. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම මොකද්ද? එයා දකිනවා දුක කියන කාරණේ මොකද්ද කියලා. දුක ඇතිවීමට හේතුව කියන කාරණේ මොකද්ද කියලා. දුක නැති කරන්නේ කොහොමද කියලා දකිනවා. මාර්ගය මොකද්ද කියන කාරණේ දැකලා එයා මාර්ගය තුල ගමන් කරනවා. එහෙම තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය මතයි මේ මුළු ශාසනයම පවතින්නේ කියලා. ශාසනයෙන් අඩක්වත් කාලක්වත් නෙමෙයි මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මතයි කියලා. මොකද කල්යාණ මිත්‍රයයි අපිට තව කෙනෙකුට නිවැරදි පාරක් කියලා දෙන්නේ.